මම දැන් කියන්න හදන්නේ බියුටි ඉන්ඩස්ට්‍රි එකේ තියෙන තවත් අපි රැවටෙන එක තරක්. අපි බලමු ඇයි මේ 100% natural කියන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් අපිට හැමට මේ ඉරිටේට් වෙන්නේ ඇයි කියලා. ආයිබන් මම වෛද්‍ය දිලීප. අද වෙළඳ පොලේ ගොඩක් ජනප්‍රියයි 100% natural, organic, chemical free වගේ ලේබල් තියෙන ස්කින් කෙයාර් නිෂ්පාදන. ගොඩක් දෙනෙක් හිතනවා 100% natural කියනවම මේක හැමට ඉතාමත් ආරක්ෂිතයි කියලා. ඒත් මම අද ඔයාලට කියනවා බියුටි ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ලොකුම බොරුවක් මේක. ඇයි මේ 100% natural products හැමට හානි කරන්නේ කියලා අදම පැහැදිලි කරන්න. natural කියන වචනේ ඇහෙනකොට අපි කවුරුත් හිතනවා ඒක හොඳයි කියලා. ඒ ස්වාභාවික අමුද්‍රව්‍ය හැමෝටම හැම කෙනාටම හොඳ නැහැ. උදාහරණයක් ලෙස ලෙමන් වල තියෙනවා අධික අම්ල ගතිය. මේක සමට ගෑම සමේ pH එක වෙනස් වෙලා සමේ ආරක්ෂක බාධක විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම tea tree, lavender oil වගේ essential oil නුත් ගොඩක් දෙනෙක්ට ආසාත්මකතාව ඇති කරන්න පුළුවන්. මේවා සම රතු වෙන්න, කැසීම ඇති වෙන්න, ඉරිටේට් වෙන්න පුළුවන්. ස්වාභාවික අමුද්‍රව්‍ය වල තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ඒවයි තියෙන unstable ගතිය. මේවා ඉක්මනින් මොක්ස් කරන්න වෙලා ඒවයි ගුණේ නැති වෙලා යනවා. ඒ වගේම මේවා බැක්ටීරියා වර්ධනය වෙන්න පුළුවන්. ඒ රසායනිකවලදී විද්‍යාඥයන් හදන medical grade skin care products ඉතාමත් ස්ථිරයි. ඒ වගේම මේවා control කරලා හදන්නේ. මේවා active ingredients specific සහ හරි ප්‍රමිතියට තියෙන නිසා සමට උපරිම ප්‍රතිඵල ලබා දෙනවා. chemical free කියන එක තවත් වැරදි මතයක්. වතුර කියන්නේ chemical එකක්. හැමදේම chemicals. වැදගත් වෙන්නේ මොන chemical එකද, කොච්චර ප්‍රමාණයෙන් තියෙනවද, කොහොමද පාවිච්චි කරන්නේ කියන එක. හැමට හානි කරන chemicals වගේම හැමට ඉතාමත් හොඳ chemicals වර්ගයක් තියෙනවා. උදාහරණයක් විදිහට hyaluronic acid, niacinamide, retinol වගේ දේවල් හැමට ඉතාමත් හොඳයි. ඉතින් ඔය skin product එකක් භාවිත කරනකොට natural කියන label එකට රැවටෙන්න එපා. ඒ වෙනුවට නිෂ්පාදනයේ තියෙන අඩංගු අමුද්‍රව්‍ය ගැන කියවලා බලන්න. සමට ගැලපෙන විද්‍යාත්මකව ඔප්පු කරපු active ingredients තියෙන හොඳ නිෂ්පාදන තෝරගන්න. ඔයාට ගැන විශ්වාසයක් නැත්නම් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගන්න. ඔයාගේ හැමට ගැලපෙන ආරක්ෂිත ඵලදායී skin care products තෝරගන්න නිවැරදි මඟ පෙන්වීමක් ඕන නම් අපේ beauty medica clinic එකට එන්න. අපි ආව ගයිඩ් කරන්න. ඔයාගේ ගැටලු ගැන කමෙන්ට් එකක් දාන්න. අපි තෝරලා අවශ්‍ය දෙයකට වීඩියෝ කරන්න.